හායි ළමයි වෙල්කම් බැක් ටු සිරුමම් ඩයරීස්. කොහොමද ඔයාලට? ඉතින් මම මේ වීඩියෝ එක අරන් ආවේ ගොඩක් දවසට පස්සේ. මේ vlog එකකින් මම ගෙනාවේ උදේ ඉඳන් හවස වෙනකන් කාලය ගත කරපු හැටි. අද මම ආසම විදිහේ හොඳටම කළුව රෝණ වහින දවසක්. වෙනදට හැරපු ගමන් වොෂ්රූම් එකට ගිහින් ෆ්‍රෙෂ් අප් වෙනවා. අද වහින නිසාද කොහෙද ඇඳෙන් බහින්න කම්මැලිකමක් හිතුණා. තව හොඳට නිදා ගන්න හිතුණත් වැඩ තියෙන නිසා නැගිට්ටා. අද නම් ගෙදර කවුරුත්ම නැති දවසක්. මමයි බබයි විතරයි. උදේට හැරුණාම කුරුල්ලන්ගෙන් කීචි බීචි සද්ද ඇහෙන පැත්තකද ඔයාලත් ඉන්නේ. ඒ සද්දේ නම් ඇත්තටම හිත කාම් කරනවා. ඔන්න ඉතින් නැගිටලා පැය භාගයකට පස්සේ දත් මැදලා මෝන හොදලා ෆ්‍රෙෂ් අප් වුණා. කුරුල්ලන්ගේ සද්දෙත් එක්කම ලාවට වහින සද්දයකුත් ඇහෙනවා. දවසම කරන්න අමතක වෙන දෙයක් තමයි මට වතුර බොන එක. මං ඇහැරුණ ගමන්ම නැගිටලා මාව හොයන මෙයා අද එයාටත් වැස්ස නිසා හොඳටම නිින්ද ගිහින්. පොඩි පොඩි හිරිකඩ වැස්ස වැටෙන අතරේ මම මගේ උණු තේ කෝප්පයත් අරන් එළියට ආවේ සීතල වැස්ස දිහා බලන් තේ බොන්නයි. ඒක නම් අමුතුම හැඟීමක්. කුරුල්ලන්ගේ සද්දේ වටින් පිටින් ඇහුනට ඇහෙටවත් පේන්නේ නෑ වැස්සට හැංගිලාද කොහෙද. උණු තේ එකත් බොන ගමන් හිරිකඩ වැස්සත් එක්ක හමන ඒ සීතල හුලං ඇවිත් ඇඟට වැදෙද්දී හිතට මාර නිදහසක් මට දැනුනේ. ඉතින් බබා අඬන්න ගත්ත සද්දෙට මං ඉක්මනට අරන් කකුලේ දාගත්තා. අඩු නිින්දෙන් ඇහැරුණාම අඬාගෙනම ඉඳි නැත්තම්. Good morning. Why? මුෂකක් දාලා එන ටිකට බබායෙත් ඇහැරිලා. වැස්සත් නැවතුන නිසා පොඩ්ඩක් බබාවත් එළියට එක්කගෙන ආවේ එයාටත් පරිසරයේ ලස්සන පෙන්වන්නයි. ලේනික් කෑ ගන්න සද්දෙට තමයි දෙයක් කියන්න මතක් වුණේ. මේ ළඟදී අපේ ගෙදර වහල උඩින් ඉඳන් චූටි ලේන් පෙටව 3 දෙනෙක් වැටුණා. ඉතින් අපි අරන් ගිහින් ලොකු ලේන් නමට දෙන්න හැදුවත් එයා ගත්තේ නෑ පැටවුව. ඉතින් අපි අරන් හදාගත්තා. වෙලාවට කිරි දීලා හොඳට බලාගත්තා. ටික ටික උන් ලොකු වුණාම අඹ පෙර වගේ පළතුරු දුන්නා. හොඳට දුවලා පැනලා සෙල්ලම් කරත් එක්ක දවසක් එකපාරටම එක ලේන් පැටියෙක්ට සනීප නැතුව ගියා. කිරි බිව්වෙත් නෑ කෑවෙත් නැහැ. ඌ මැරිලා ගියා. ඊළඟ දවසේ බලද්දී අනිත් දෙන්නත් මැරිලා. සාංකාවටද මන්දපව් කියලා හිතුණා ඉතින්. ඉතින් උදේට මෙන්න මේ වගේ තමයි අත් එක්ක කාලය ගත කරන්නේ. පොඩ්ඩක් වටේ පිටේ පෙන්නලා අහස පෙන්නලා ගස් කොළන් පෙන්නලා චුට්ටක් එයත් එක්ක කතා කරගෙන ඉන්නවා. දවසේ වැඩ ටික කරගන්නත් කලින් බබාවත් ටිකක් ෂේප් කරලා තියාගන්නත් එපැයි. වෙනදාට මේ වෙලාවට නම් ලේනෝ කුරුල්ලෝ වත්ති මිදුලේ එහෙට මෙහෙට දුව ඇති. ඉතින් බබා එහෙම දැක්කම අල්ලන්න පස්සෙන් යයි හරි ආසාවෙන්. උදේ ලාවට වැහපු නිසා මගේ ප්ලාන්ට්ස් වලට ඉතින් අලුත් පණක් ආවා වගේ තමයි. කොච්චර අපි පැලවලට වෙලාවට වතුර දාලා කියා කරත් අර සීතල හුළඟත් එක්ක වහින වැස්ස ගස් කොළන් වලට වැටෙද්දී ගස් වලටත් එක්ක මටත් අමුතුම සතුටක් දැනුනේ. මං හරි කැමති වැස්සට පස්සේ මිදුලට ගිහින් පරිසරයේ ලස්සන බලන්න. එක දිගට වහින සද්දේ ඇහිලා වැස්ස නැවතුනම මුළු පරිසරෙම සද්දයක් නැතුව තියෙද්දි හරිම අමුතුයි නේද? ඔන්න ඉතින් චූටි සත්තු එළියට එන වෙලාව දැන්. Your leg, careful. පොඩි පුළුවන් වැඩ හරි බබාට කියලා කරව ගන්න එපැයි දැන්. Now show to video how to brush. Here see, show how to brush. Here see. ඊට පස්සේ බබාව බ්‍රෂ් කරවලා කන්න හදන ගමන් තෝසේ කන්න දුන්නම ඒක එපා කියලා චිප්ස් ඕනේ කිව්වා.
මෙයා දාන කෝලම් බලන් ඉඳලා චිප්ස් එක බලද්දි ඒකත් හොඳටම ෆ්‍රයි වෙලානේ. බබා කාටුන් බලන් ඉන්න ගමන් මම මේ මගේ ඉතුරු වැඩ ටික කරන්න හදන්නේ. ලාවට හිමින් හිමින් අවුවත් වැටෙන නිසා හොදගත්ත ඇඳුම් ටික දාමු කියලා හිතුවා. වැස්ස දවසට තියෙන ලොකුම වැඩේ තමයි ඇඳුම් වේල ගන්න එක. ඇඳුම් ගොඩාරියක් එකතු වෙන හින්දා කලින් දවසේ රෑම මැෂින් එකේ හොදලා තියාගත්තා. ඊළඟ දවසට වෙලාවත් ඉතුරු වෙන නිසා. ඉතින් හොදලා තියාගත්ත නිසා උදෙන්ම අවුවට දාන්න පුළුවන් වුණා. ඊට පස්සේ උයන්න රෙඩි වුණා. උයන්න ඕනේ වෙන දේවල් මෙන්න මේ විදිහට තමයි ලෑස්ති කරලා තියාගත්තේ. අල ටික තැම්බෙන්න දාලා අවශ්‍ය දේවල් ඔක්කොම එකපාරට කපලා තියාගත්තා. ඔන්න ඉතින් කිචන් එකේ වැඩ කරගෙන ඉන්නකොටම අඬාගෙන ආවා නිදිමතේට. ඉතින් ඒ වැඩ ටිකත් පැත්තකින් තියලා බබාව නාවලා ගත්තා. සීයා කෝන් අයිස්ක්‍රීම් ගෙනත් දීලා පුරුදු කළා දැන් මගෙන් අයිස්ක්‍රීම් ඉල්ලලා අඬනවා. ඒකේ ටේස්ට් එක වැදිලා එයාට හොඳටම. ඉතින් බබත් නිදි අතරේ දැන් මං හදන්නේ කිචන් එකේ වැඩ ටික ඉවර කරගන්නයි. ඉතින් කිචන් එකේ වැඩත් ඉවර කරලා ප්‍රේ කරලා ඉද්දි බබා ඇහැරුණා. ඒ වෙලෙම බත් ටිකකුත් කවා ගත්තා. කාලා ටික වෙලාවක් එළියේ කැරක් කැරකි හිටියා. අද යට සෙල්ලම් කරන්න මල්ලිත් ගෙදර නැති නිසා පාළුවේද කොහෙද. මල්ලි හිටියා නම් එයත් එක්ක දැඟලිල්ලම තමා. දැන් වෙලාව හවස 4:00මාරයි. ඉතින් තේ බොන ගමන් බබාවත් ළඟ වාඩි කරවගෙන කාටුන් බැලුවා. දැන් නම් උදේට වැඩිය අහස හොඳටම කළු කරගෙන එනවා. වහින්න තමයි හදන්නේ. මං එළියට ගියාම පස්සෙන්ම දුවගෙන එයි සෙල්ලමට. හරි ආසයි එයා ගල්කඩ ඇහිඳින්නයි වැලි සෙල්ලම් කරන්නයි. ඔන්න ඉතින් මෙච්චර වෙලා මම බලන් හිටියේ වහිනකම් තමයි.
මේ වැස්ස දැක්කම ගිහින් තෙමෙන්න කියලයි මගේ හිතම කිව්වේ පුංචි කාලේ වගේ. ඉතින් මේ වැස්සත් එක්කම මම මගේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. අහන් හිටියටයි බලන් හිටියටයි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්.